සුබ දවසක් වේවා මගේ වීඩියෝ බලන ආදරණීය මගේ ජනතාවට. අද මම වීඩියෝ එකක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ මගේ ආදර කතාව ගැන වීඩියෝ එකක් දැමීම සඳහා. ඒකට හේතුව තමයි කීප දෙනෙක්ම මගෙන් අපි දෙයක් තමයි ඔයාලගේ ආදර කතාව ගැන වීඩියෝ එකක් දාන්න බැරිද කියලා. ඒ වෙනුවෙන් මම අදහස් කරා මගේ ආදර කතාව වෙන වීඩියෝ එකක් දැමීමට. ආදර කතාව ගැන කියනවා නම් අප දෙන්නා මංගල යෝධනා මගින් නෙවෙයි අපි දෙන්නට දෙන්න දැකලා ආදරය කරලා තමයි අපේ ආදර කතාව පටන් ගත්තේ. අපි දෙන්න වසර 4ක් පමණ ආදරයෙන් අපි යාළුවලා හිටියේ. වසර 4කට පමණ පසුව තමයි අපි විවාහ වුණේ. අපි වසර 4ක් ආදරය කරපු කාලය ගැන යමක් කියනවා නම් අපි දෙන්නට දෙන්න දවසක්වත් කතා කරන්න නැතුව ඒ වගේම අපි දෙන්නට දෙන්න දකින්න නැතුව අපි දෙන්නට ඒ කාලේ ඉන්න බැරි තරමට අපි ආදරය කළා. ඒ වගේ අපි සුන්දර ආදර කතාවක් තමයි අපි දෙන්නගේ තිබුණේ. ඒ ගැන කියනවා නම් සමහර අවස්ථාවල අපි නිවාඩු යනකොට අපි දෙන්නම එකට නිවාඩු යනවා. ඊට අමතර මම තනියම පවා මම නිවාඩු ගිහිල්ලා තියෙනවා. එම නිවාඩු යන අවස්ථාවේ මම දවසක් නිවාඩු ගිහිල්ලා එන දවසේ මිනුවන්ගොඩ නගරයට ඇවිල්ලා ඒ කාලේ ඇත්තම කියනවා නම් දුරකථන පහසුකම් නැහැ. මිනුවන්ගොඩ නගරයට ඇවිල්ලා කොමියුනිකේෂන් එකට ගිහිල්ලා මම දුරකථන අමතුමක් ගත්තා. මගේ ආදරවන්තිගේ හිටපු නිවසේ බෝඩිමේ ඇන්ටිට තමයි මම දුරකථනය ගත්තේ. එමෙ දුරකථනය කෝල් එක අරන් මම මගේ ආදරවන්තිත් එක්ක මම කතා කරා. මම විහිළුවට දා මම කිව්වා මම අද එන්නේ නැහැ. මම තාමත් ගෙදර ඉන්නේ කියලා. ඊට පස්සේ මම දුරකථනය කතා කරා හලෝ කිව්වා. ඊට පස්සේ දුරකථනයේ කිසිම කතාවක් නැති වුණා එකපාර. දුරකථනය කට් වුණා. ඊට පස්සේ මම නැවතත් දුරකථන අමතුමක් ගත්තා. ඊට පස්සේ බෝඩිමේ ඇන්ටි තමයි කතා කළේ. ඇන්ටිගෙන් විස්තරය අහුවට පස්සේ කිව්වා එයාගේ නම කියලා. එයා සිහි නැති වෙලා වගේ වැටුණා. මොකද කියලා දන්නේ නැහැ. ඒකට හේතුව පස්සේ අපි හොයලා බලුවට පස්සේ
මම එන්නේ නැහැ කියපු නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ. ඒ තරමට අපි දෙන්නාගේ ආදරය බැඳිලා තිබුණා. ඊට පස්සේ මම වෝඩිමේ ඇන්ටිට කිව්වා නෑ ඇන්ටි මම බොරුවට කිව්වේ මම මිනුවන්ගොඩ දැන් ඉන්නේ කියලා කියන්න කියලා. ඊට පස්සේ තමයි යා පොඩ්ඩක් හොඳ තත්ත්වයට පත් උනේ. ඊට පස්සේ මම පැයක් යන්න කලින් මම අත් වශයෙන්ම කියනවා මම ඇවිල්ලා යාව හමු වුණා. ඒ තරමට අපි දෙන්න තම ආදරය කරපි කාලේ අපි ආදරය කළා. ඒ වගේම කීප අවස්ථාවලමදී අපි දෙන්නට දෙන්න නැති වෙයි කියලා එයා අඬපි අවස්ථා කීපයක් ඇත්තෙම තියෙනවා. ඒකට මම අපි කොයි වෙලාවෙත් මම කිව්වේ අපිට කොතර ප්‍රශ්න ආවත් එයාගේ හිත හදන්න මම කිව්ව දෙයක් තමයි අපිට විවාහ වීමට බැරි නම් අපි දෙන්න ජීවිත කාලෙටම අපි දෙන්න මෙහෙම ආදරෙන් ඉඳමු කියලා. ඊට පස්සේ යා මොකද කිව්වේ? එහෙම මට ගෙදරින් ඉන්න දෙන්නේ නැති බව තමයි යා කිව්වේ. එහෙම කොහොම කරත් අපි දෙන්න වසර 4ක් පමණ ආදරෙන් හිටියා. අපි දෙන්නට කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ. අත් වශයෙන්ම කියනවා නම් අපි ඒ දවස්වල සෑම නිවාඩු දවසකම අපි දෙන්න ඇවිදින්න ගියා. ඒ වගේම අපි අත් වශයෙන්ම ගිය ප්‍රදේශයක් තමයි ගම්පහ මල්වත්ත. ගම්පහ මල්වත්ත කියන්නේ ගම්පහ මල්වත්තේ සෑම මල් ගහක්ම ඒ වගේම මල්වත්තේ තිබෙන සෑම ගසක්ම අපි දැන්නගෙන ගිහිල්ලා ඇහුවොත් අපේ ආදර කතාව සමහරවට දැනගන්න පුළුවන්. මීටත් වඩා මල් ගස් වලින් පවා ඇහුවොත් අපි දෙන්නගේ ආදර කතාව කියයි. ඒ තරමට අපි දෙන්න ආදරෙන් අපේ ජීවිත ආදර කතාව ගත කළා. සෑම අවස්ථාවකම එකම ආයතනයක අපි දෙන්න රැකියාව කරපු නිසා අපි දෙන්න දවසකට 3-4 පාරක් හරි අපට හමුවීමට අවස්ථාව තිබුණා. ඒ කොහොම වුණත් අපි දෙන්න සමහර අවස්ථාවල අපි දෙන්න තරහ වෙන අවස්ථා පවා තිබුණා. ඒ වුණත් තරහ වෙලා අපි දෙන්නට පැය 24ක් එහෙමත් නැත්නම් දවස් 2ක්වත් අපි දෙන්නට ඉන්න බෑ. එහෙම වුණොත් සමහර අවස්ථාවල මම දින ගණන් කෑම කන්න නැතුව පවා මම ඉඳලා තියෙනවා එහෙම අවස්ථාවල. ඒ විදිහට තමයි අපි දෙන්නගේ ආදර කතාව අපි දෙන්න ගත කළේ. වසර 4කට පමණ පසුව තමයි අපි විවාහ ජීවිතයට විවාහ වුණේ. ඒ ඉඳන් මේ දක්වා අපි අත්වසන අපි දෙන්න සතුටින් ජීවත් වෙනවා. අපි දෙන්න අතරේ මොන ප්‍රශ්න තිබුණත් අපි දෙන්නට දෙන්න විශ්වාසෙන් අපි දෙන්නගේ ආදරය කරපු කාලේ සිට මේ දක්වා අපි දෙන්න ජීවත් වෙනවා. ආදර කතාව ගැන කියනවා නම් මීට වඩා
මගේ ගම් ප්‍රදේශේ නම මම්පාර ප්‍රදේශය. මගේ ආදරවන්තිගේ එහෙම නැත්නම් දැනට මගේ බිරිඳගේ ගම් ප්‍රදේශය නම් කුරුණෑගල ප්‍රදේශය. මීට වඩා මම ආදරය ගැන කතා කිරීමට මම බලාපොරොත්තු වෙන්නේ. මෙම වීඩියෝක මගේ ආදර කතාව ගැන ආපි සියලු දෙනාටම වැදගත් වෙයි කියලා මම හිතනවා. මගේ ආදර කතාව මීට වඩා මම කිරීමට මම බලාපොරොත්තු වෙන්නේ. මගේ ආදරණීය මගේ වීඩියෝ බලන මගේ ආදරණීය ශ්‍රී ලංකා වාසී ජනතාවට ඒ වගේම ලෝකවාසී මගේ ආදරණීය මගේ වීඩියෝ බලන සියලුම ජනතාවට මම මෙම වීඩියෝ එකත් බලන මෙන් මා ඉල්ලීමක් කරනවා. ඒ වගේම මාට සහයෝගය ලබා දී මගේ channel එක ඉදිරියට ගෙන යාමටද ඔබලාගේ සහයෝගය මාට ලබා දෙන මෙන් මා ඉල්ලීමක් කරමි. මගේ ආදර කතාව මම නතර කරනවා. ඔබ සියලු දෙනාටම ජයම හෙට දිනය උදා වේවා කියලා මා ප්‍රාර්ථනා කරමින් මගේ ආදර කතාව මම නතර කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම නතර